හෙලෝ කොහමද? අද නම් ගෙනාපු තෙල් එක ගොඩක් දේවල් වලට ප්‍රයෝජනවත් වෙනවා. විශේෂයෙන් තමයි ඉසකෙස් අව පැහැවිලා. ඒ කියන්නේ අර කාලයක් තිස්සේ නිකන් අව දුඹුරු පහට වෙලා තියෙනවා නම්, ඉසකෙස් හරිම තුනී නම්, ස්කැල්ප් එක පේනවා නම්, ඒ දේවල් වලට ඔන්න මේ තෙල් එක ගොඩක් හොඳයි. ඔයාලගේ කොණ්ඩේ හොඳට කළුවට පවා ගන්න. ඒ වගේම තමයි අකලට ඉසකෙස් පැසෙනවා නම් එයාලටත් ගොඩක් දුරට එයාලගේ ඉසකෙස් වල පිග්මන්ට් එක නැවත වර්ධනය කරගන්න උදව් වෙනවා. වගේම විශේෂ කාරණාවක් තියෙනවා පැටර්න් බෝල්ඩ්නස් එහෙම නැත්නම් ඇලෝපේෂියා එහෙමත් නැත්නම් තට්ටේ පෑදීම කියලා අපි කියනවා. තට්ටේ පෑදීමට හේතු වෙන ලොකු කාරණාවක් වෙන DHT එහෙම නැත්නම් ඩයිහයිඩ්‍රෝටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක බ්ලොක් කරනවා. ඒ බ්ලොක් කිරීම මගින් අපේ නතර වෙලා තියෙන හෙයර් growth එක නැවත පටන් ගන්නවා. ඉතින් තට්ටේ වගේ පෑදිලා තියෙනවා එහෙම නැත්නම් පැටර්න් බෝල්ඩ්නස් තියෙනවා මේ ඔයිල් එක ගොඩක් හොඳයි ඔයාලට මේ DHT හෝමෝන් එක බ්ලොක් කරගෙන කොණ්ඩේ නැවත වර්ධනය කරගන්න. ඒ වගේම කොණ්ඩේට නිසි පෝෂණය නොලැබීම මගින් අපේ ඉසකෙස් දුර්වල වෙනවා, දුර්වර්ණ වෙනවා වගේම ඉසකෙස් සිහින් වෙනවා. ඉතින් මේ තත්ත්වයට ඔයාලට මගහරව ගන්න මේ කොෆි, තේකොළ වගේ වල තියෙන කැෆීන් ගොඩක් උදව් වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ ඔයිල් එක හදාගන්නේ සහ මොනවද අවශ්‍ය වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. අපිට මේකට අවශ්‍ය වෙන අනිවාර්යයෙන්ම අවතෙල්. අවතෙල් අනිවාර්යයි. ඊට අමතරව ඔයාලට කොකොනට් ඔයිල් හෝ සෙසම ඔයිල් එහෙම නැත්නම් තල තෙල් එකතු කරගන්න පුළුවන්. මම මෙතන පොල් තෙල් එකතු කරගත්තා. දැන් මේක මෙහෙම මික්ස් කරගෙන පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. ඊළඟට අපිට තව ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් අවශ්‍ය වෙනවා කියලා මම කිව්වා. ඒ දෙක තමයි මේ නිතරම අපිට අපේ ගෙදර තියෙන දේවල්. තේකොළ සහ කෝපි කුඩු. තේ කුඩු සහ කෝපි කුඩු. මේ දෙකෙන් අපේ කොණ්ඩේ ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? පළමුවෙන් මම මෙන්න මේ වගේ තේ කුඩු තේ හැඳි 3ක් විතර එකතු කරගත්තා. ඔයාලට මෙතන තේ හැඳි 5ක් වුණත් 10ක් වුණත් එකතු කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කොෆි පවුඩරුත් ඒ හා සමානව මම එකතු කරගත්තා. කොෆි සහ තේ කොළ දෙක මේ විදිහට සමානව එකතු කරගන්න. අඩු වැඩි කරගන්න ඔයාලට කැමති පරිදි. මොකද මේවා වැඩියෙන් හදාගන්න තරමට හොඳයි. ඊළඟට මම මෙතන මේ එකතු කරගන්නේ කළුදුරු පවුඩර් එක. කළුදුරු වල දන්නවා නේද? කළුදුරු පවුඩර් එක. මම පෙන්නනම් පැත්තෙන් කළුදුරු පවුඩර් කරලා තියෙන්නේ. ඒ පවුඩර් එක එකතු කරගත්තා. දැන් අර තෙල් එක මේකට මෙන්න මේ වගේ එකතු කරගන්නවා. මේක හොඳින් මික්ස් කරගන්න. ඔයාලා දකින්න ඇති මෙතන මම කොෆි පවුඩර්, තේ කුඩු දෙකම එකතු කරගත්තා. දැන් ඔයාලා දන්නවද මේ තේ කුඩු, කොෆි කුඩු, ග්‍රීන් ටී වගේ දේවල් වලින් අපේ හිස කෙස් වලට වෙන විශාලතම වාසිය. අනිත් කිසිම දෙයකින් ගන්න බැරි විශාල වාසියක් ප්‍රයෝජනක් තියෙනවා. මෙන්න මේ තේ කොළ, කොෆි කුඩු, ග්‍රීන් ටී වගේ දේවල් වලින් අපේ ස්කැල්ප් එකට. ඒ තමයි ඔයාලා අහලා තියෙනවා නේද පැටර්න් බෝල්ඩ්නස් කියලා. ඒ කියන්නේ අපේ මේ ස්කැල්ප් එකේ හිසකෙස් අඩු වෙලා තට්ටි බවට පත් වෙනවා. මේක ගොඩාක් පිරිමි පාර්ශ්වයට තියෙනවා. කාන්තා පිරිමි දෙගොල්ලන්ටම තියෙනවා. නමුත් විශාල වශයෙන් මේක බලපාන පිරිමි අයට පැටර්න් බෝල්ඩ්නස් කියලා. ඒ කියන්නේ තට්ටේ පෑදෙන එක. ඉතින් මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ මේ ස්කැල්ප් එකේ හෙයර් growth එක බ්ලොක් කරන්න නිෂ්පාදනය වෙනවා ඩයිහයිඩ්‍රෝටෙස්ටෙස්ටරෝන් කියලා හෝමෝන් එකක්. අන්නේ හෝමෝන් එක නිෂ්පාදනය වෙනවත් සමග අපේ හිසකෙස් වල වර්ධන වේගය අඩු වෙලා හෙයර් growth එක නතර වෙනවා. ඒක තමයි කියන්නේ DHT හෝමෝන් එක කියලා. එහෙම නැත්නම් ඩයිහයිඩ්‍රෝටෙස්ටෙස්ටරෝන් කියලා කියනවා. ඉතින් මේ හෝමෝන් එකෙන් අපේ ස්කැල්ප් එකේ හිසකෙස් වර්ධනය නතර වෙනවත් සමගම මෙන්න මේ පැටර්න් බෝල්ඩ්නස් එහෙම නැත්නම් ඇලෝපේෂියා කියලා කියනවා. ඉතින් තට්ටේ පෑදීම ක්‍රමක්‍රමයෙන් පටන් ගන්නවා. මින් ටික ටික හිසකෙස් අඩු වෙලා ඊට පස්සේ තට්ටේ පෑදෙන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති මේ තට්ටේ පෑදෙන්න බලපාන හෝමෝන් එක මොකක්ද කියලා. මේ හෝමෝන් එක කන්ට්‍රෝල් කරගන්න නම් අපි මේ තේ කොළ ඒ වගේම කොෆි පවුඩර්, ග්‍රීන් ටී වගේ වතුර අපේ ස්කැල්ප් එකට ඇප්ලයි කිරීම මගින් මෙන්න මේ ඩයිහයිඩ්‍රෝටෙස්ටෙස්ටරෝන් කියන හෝමෝන් එක කන්ට්‍රෝල් කරගන්න එහෙම නැත්නම් ඒක විනාශ කරගන්න උදව් වෙනවා. ඒ වගේම නැවත අපේ හිසකෙස් වර්ධනය පටන් ගන්නවා. ඉතින් මේ DHT හෝමෝන් එක බ්ලොක් කරගන්න උදව් වෙන දෙයක් තමයි තේකොළ, කොෆි කුඩු, ග්‍රීන් ටී කියන්නේ. ඉතින් නිතර මේ වතුර වර්ග හිසකෙස් වලට ඇප්ලයි කිරීම මගින් මේ DHT හෝමෝන් එක බ්ලොක් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට ගොඩක් හොඳ ඔයිල් එකක් අරන් ආව පස්සෙන් හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයිල් එක හොඳට මික්ස් කරලා මේක දවස් 7ක් විතර යන්තම් ඉරු එළිය එන තැනක තියලා තියන්න. ඊට පස්සේ මේ ඔයිල් එක කළු පාටට කලයක වෙනස් වෙනවා. ඔයාලට පුළුවන් දැන් මේක ඇප්ලයි කරලා හොඳට මසාජ් කරන්න විනාඩි 10ක් විතර මසාජ් කරලා 10ක් විතර තියලා සෝදලා ඉවත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕවර්නයිට් තියලත් මේක සෝදලා ඉවත් කරගන්න පුළුවන්. සතියේ දවස් 3ක් විතර අඩුම තරමේ මේක ඔයාලා ඇප්ලයි කරන්න හොඳ රිසල්ට් ගන්න නම්. අන්නේ වැටෙන්න තව හේතු තියෙනවා, තට්ටේ පෑදෙන්න තව හේතු තියෙනවා. මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට විස්තරාත්මකව ඒ ගැන ගෙන්නම්. ඉතින් මේ ඔයිල් එක ඕනම කෙනෙකුට ඇප්ලයි කරගන්න පුළුවන්. ලොකු කුඩා වුණ කෙනෙකුට ගොඩක් හොඳ රිසල්ට් ගන්න නම් මේ විදිහට කරගන්න.